මිනිහෙකුට ලැබෙන්නේ සංසාරේ කාටවත් පින්නතුණි අතුරුපා ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ සංසාරේ දීපු නිසා. කෙනෙක් අපේ ළඟට එන්න ඉල්ලන්න තමයි. නමුත් ඒ ඇත්ත අපේ ළඟට ආවට ආත්ම ගානකට දෙන්න ඉන්නේ. මිනිහෙක් අපෙන් යමක් ඉල්ලනම තමයි අපිට දෙන්නත් හිතනවා නොදෙන්නත් හිතනවා. එහෙම මිනිස්සුත් අද ඉන්නවනේ ඕන තරම්. නමුත් කෙනෙක් යමක් දෙන්න කියලා ඉල්ලගෙන පින්නතුණි එන්නේ ඉල්ලුවට වඩා පින්නතුණි ආත්ම ගානකට මේ මිනිස්සයා දෙන්නයි අපේ ළඟට එන්නේ. බලන්නකෝ. එතකොට පින්නතුනි පුංචි දෙයක් දුන්නත් ආත්ම ගානකට සමහර ලැබෙන්න පුළුවන්. බුද්ධ කාලේ ඉන්දියාවේ එක ප්‍රාන්තයකට ඒ මිනිස්සුන්ට කන්න නැතුව ගියා. 3 වේල එක වේලයි කෑවේ. අද වගේ මිනිස්සු පද ගොඩාක් මිනිස්සු දුක් විඳිනවා. 3 වේලක් කන්නේ මිනිස්සු එක වේලක් දෙවේලක් යන්තම් කන්නේ. ඇත්තම කතාව ඒක. ජීවිත වලට බෙල බැලුවාම බුද්ධ කාලෙත් එහෙම සිද්ධියක් වුණා. එක වේලයි යන්තම් මිනිස්සු කෑවේ. පින්නතුනි වැඩේ කියන්නේ බුදුහාඳුර පින්ඩපාතේ වඩින්නේ තේ පැත්තටමයි. දැන් මතු පිටින් බලනකොට මොකද්ද පේන්නේ? මිනිස්සුන්ටත් කන්න නැහැ ඒ පැත්තේ. මේ ශ්‍රමණයා පින්ඩපාතේ වඩින්නේ තේ පැත්තටමයි. එතකොට ඇයි පින්නතුනි නැත්තටම නැතකොට මිනිස්සුන් නැත්තටම නැතකොට ඇයි බුදුහාමුදුරේ ඒ පැත්තෙන් පින්ඩපාතේ වඩින්නේ? අන්න බලන්න අපි නොහිතන පැත්තක් පින්නතුනි බුදුහාමුදුරු හිතුවේ මේ මිනිස්සුන්ට කන්න බොන නැතුව ගියේ මොකක් හරි සංසාරේ අකුසලයක් නිසා. ඒ නිසා කන්න තියෙන එක බත් හැන්ද හරි කමක් නැහැ. එයින් චුට්ටක් හරි මට බෙදලා මිනිස්සු පිං සිද්ද අනික බුදු කෙනෙකුට බත් හැන්දක් නෙවෙයි බත් ඇටයක් බෙදුවයි කියන්නේ. කොච්චර වාසනාවක්ද? ඒ දේශනාවේ නම් කියනවා පින්නතුනි මේ මිනිස්සු සෑම දිනාටම ජීවිතයේ අවසාන කාලේ මතක් වුණා කියලා කියන්නේ අර තියෙන කාලේ දුන්නු දාණයට වඩා නැති කාලේ දුන්නු දාණය තමයි ජීවිතේ හොඳට අර බුදුහාමුදුරු දුන්නු දන් හැන්ද ඒක තමයි මතක තිබුණේ. දැන් බුදුහාමුදුරුවෝ නම් ආයි වැඩි මොකටද ආත්ම ගානකට මිනිස්සුන්ට දෙන්න. ඒ වගේ මිනිහෙක් අපේ ළඟට යමක් ඉල්ලගෙන එන්නේ ඉල්ලන්න තමයි. නමුත් පින්නතුනි ආත්ම ගානකට දෙන්නයි මේ මිනිස්සයා අපේ ගාවට එන්නේ. සංසාරේ පින්නතුනි භයානකයි. මේ මනුස්ස ලෝකේ පැත්ත පලාතකට ආයෙ එන්න හිතන්න හොඳ නෑ. මොකද මේ දකින්න විඳින දේවල් දිහා දැක්කහම පින්නතුනි හිතන්න ඕනේ මෙතනින්ම මේ ගමන අන්න ඉවර කරගන්න මුස්තාවන්ත වෙන්න ඕනේ. මොකද බුදු වෙන්නත් පුළුවන්කම තියෙන මිනිහෙකුට, පසේ බුදු වෙන්නත් පුළුවන්කම තියෙන මිනිස්සෙකුට, දෙවියෙක් වෙන්න පුළුවන්කම තියෙනෙත් මේ ජීවිතේ ඉඳගෙන සෑම දෙයක්ම කරගන්න පුළුවන් මෙතන. මෙතන කියන්නේ මේ මනුස්ස ජීවිතේ ඒ තරම් පින්නතුනි හරි වටිනවා. ඒ නිසා නිකරුණේ මේ දවසකට පින්නතුනි අඩුම තරමේ එක බණක් හරි අහන්න පුරුදු වෙන්න ඕනේ. කවදාවත් පින්නතුනි අපත යන්නේ නැහැ. ජීවිතයේ අවසාන කාලේ කිසිම දවසක පින්නතුනි අසරණ වෙන්න එපා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට පින්නතුනි අවුරුදු ගණන් වෙනවට කියනව නෙවෙයි අවුරුදු ගණන් ඇඳන් ගොඩ අවුරුදු 4-5 දුක් විඳින්න බැරි කමක් නැහැ. අපි හිතන අපිට වෙන එකක් නැහැ කියලා. නමුත් පින්නතුනි කවුද දන්නේ කොයි විදිහට මේ අවසන් වෙයිද කියලා. එහෙම වුණොත් බැරි වෙලාවක් හරි කිසිම දවසක දුක් වෙන්න එපා. මොකද උපන් කෙනෙකුට මේ தත්ත්වය උරුමයි කියලා හිතාගෙන කරන්න ඕන එකම දේ තමයි අර පුළුවන් කාලේ කරගත්ත කුසලය ගැන හිතලා සතුටු වෙන්න. අපිට දුක් විඳින්න බැරි කමට අපිට හිතෙන්න පුළුවන් මොන කර්මයක්ද මන්ද මරණව නම් ඒකත් එකක් කියලා. ඒ සමහරු කියන්නේ දුක් විඳින්න බැරි කමට පින්නතුනි අවුරුදු 2 3 4 5 ඇඳන් ගොඩ ඉන්නවා කියලා කියන්නේ දුක් විඳින දවසාන මොහොතේ. අපිට හිතෙන මරණව ඒකත් එකක් කියලා. ඒක ඇත්ත තමයි මරණව ඒකත් එක තමයි. නමුත් පින්නතුනි ඒබඳු කතාවක් අහන්න බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ අපෙන්. මොකද එතෙන්ට වැටෙන බව දැනගෙන තමයි පින්නතුනි අද මේ ටික කරන්නේ. එදාට කරන්න ඕනේ දුක් වෙන එකවත් ඉක්මනට මැරෙන්න කතාව ඔහොම කියන එක නෙවෙයි. එදාට කරන්න ඕනේ අර පුළුවන් කාලේ කරගත්ත කුසලය ගැන හිතලා අන්න සතුටු වෙන්න ඕනේ. එහෙම සමහර අම්බල තාත්තලා ඕන තරම් ඉන්නවා පින්නතුනි. හරියට සතුටු වෙනවා. අපි බලන්න ගියත් කියනවා හාමුදුරුවනේ මේ අත් දෙකෙන් තම්බ එහෙම කියනවා අම්මලා. මේ අත් දෙකෙන් තම්බ කොච්චර ඔබ වහන්සේට අපි දන් දීලා තියෙනවද? නමුත් තානේ අද වතුර බොන්න කෝප්පය අල්ල ගන්න බෑ. ඒක වෙවුලනෝ. පොවන්නේ දරුවෙක්. ඒ තත්ත්වෙ නමුත් තානේ දුක් වෙන්නේ මම. මොකද මම පුළුවන් කාලේ මේ අත් දෙකෙන් තම්බ දානේ ඔය කොච්චර ඔබ වහන්සේට දන් දීලා තියෙනවද? එයාම සතුටු වෙනවා. දුක් වෙන්නේ නැහැ. බන කොච්චර ලස්සනද කියලානේ. අන්න එතකොට ඒ අම්මට මේ ලෝකෙ ඉක්මනට යන්න උමනාවකුත් නැහැ. දැන් සතුටු වෙනවා. කරගත්ත පුළුවන් කාලේ කරගත්ත කුසලයෙන්. අන්න ඒ වගේ සරණක් වෙන්න පින්න ජීවිතය ඒ කියන්නේ අසරණ වෙන්න එපා. ජීවිතයේ අවසාන කාලේ අසරණ වෙන්න එපා පින්නතුනි. ඒ සරණක් වෙන්නයි බුදුහාමුදුරු මේ ධර්ම දේශනා කළේ.